රයිට්. එතකොට මුලින්ම කරන්න ඕනේ මොකද්ද? Binance account එක open කරගන්න ඕනේ. open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ site එකක් open වෙනවා Binance account එකේ. හරිද? එතකොට මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මුලින්ම කරන්න ඕනේ Binance account එකට අලුත් Gmail එකක් වගේ අලුත් email එකක් enter කරගන්න ඕනේ. හරිද? ඉතින් ඔයාලට අලුත් email එකක් තියෙනවා නම් නැත්නම් අලුත් email එකක් ඔය ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අලුත් email එකක් create කරගන්න ඕනේ. අලුත් email එකක් create කරගෙන Binance account එකට ඔයාගේ email එක ඔයා enter කරන්න ඕනේ. හරිද? ඒක බලමු කොහොමද Binance එකට අපේ email එක enter කරන්න කියලා. හරියට උඩට මෙන්න මේ විදිහට ඔයාලගේ email එක Binance account එකට යොදා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ next දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට verify එකක් කරන්න යනවා. ඊට පස්සේ එතන fish කියලා තියෙන්නේ. ඉතින් මාළු ටික දීලා ඊට පස්සේ ship තියෙනවා. ඔන්න ඔය විදිහට ඊට පස්සේ ඔයාලට එනවා ඔයාගේ email එකට එනවා verify your email. email එක code එකක් එනවා. අන්නේ code එක අපි මෙතෙන්ට copy කරලා paste කරගන්න ඕනේ. හරිද? ඔන්න මට අපි code එක copy කරා. ඊට පස්සේ ඒ code එක මෙතන paste කරලා පස්සේ next දීලා ඊට පස්සේ මම create a password කියලා. හරිද? ඔයා ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔයා හොඳ strong password එකක්. කියන්නේ simple capital ලකුණු කලාව mix කරපු ඊට පස්සේ symbol mix කරපු හොඳ strong password එකක් වම දෙන්න enter කරගන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ ආයෙ බලන්න next දෙනවා. හරිද? strong password එකක් වම දුන්නාට පස්සේ next දෙනවා. ඔන්න ඔය විදිහට ඊට පස්සේ welcome aboard කියලා ඔයාලට එනවා. හරිද? ඊට පස්සේ යනවා ඒ පාරක් Binance එකට ගියාම හරිද? money crypto කියලා දුන්නා. ඊට පස්සේ ගෙලින්ම මගේ email එකයි අර මම දාගත්ත password එක මම ඒ පාරක් දෙනවා. හරිද? login වෙන්න. ඊට පස්සේ login වෙන්න password එක දුන්නාට පස්සේ හරිද? email එක password දුන්නාට පස්සේ ගෙලින්ම ඒ පාරක් එනවා මගේ Gmail එකට code එකක්. හරිද? හැම වෙලාවෙම ඔයාලට password එක අමතකයි නම් ඔයාලට password ඕන නම් ආයෙ පාරක් forgot password දීලා password එක change කරන්නත් පුළුවන්. හරිද? ඔන්න email code එක ඇවිත් තියෙනවා. ඊට පස්සේ එන්නේ code එක ඔන්න Binance එකට දුන්නා. ඔන්න හරි. ඊට පස්සේ එනවා let's get you verified. කෙලින්ම කාඩ් එක දෙනවා ශ්‍රී ලංකන් කියලා. ඊට පස්සේ ID කාඩ් එකකටද passport එකකටද driving license එකකටද මම නම් ID කාඩ් එකට. හරිද? ID කාඩ් recommended continue කියලා continue දෙන්න ඕනේ. තේරුණාද? continue දුන්නා. ඊට පස්සේ ඔයාලා ID කාඩ් එක නැති වෙන license එකක් තියෙනවා මට license එක උනත් ඔයාලට verified වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයා මෙතන කැමති select කරගන්න ඕනේ. select කරගත්තට පස්සේ වඩනවා take picture නැත්නම් upload photos කියලා. හරිද? ඊට පස්සේ ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා මේකේ පින්තූර දෙයක් ගහගෙන තියෙනවා හරි ඉස්සරහා ඊට පස්සේ scan කරගෙන නැත්නම් කෙලින්ම ඔයාලා මෙතන කැමරා කරා ෆොටෝ දෙයක් මෙතන upload කරගන්න පුළුවන්. මේ වෙලාවෙම scan එක කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි take picture හෝ upload photos දීලා එතෙන්ට ඔයාගේ identity document එක verification කරගන්න සිද්ධ වෙනවා මෙතන. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට දෙපැත්තට ස්කෑන් කරගන්න ඕනේ. ඊට පස්සේ එනවා license check කියලා. ඊට පස්සේ ඔයාගේ face එක ඔන්න ඔය ඉස්සරහා තියෙන පොඩි මොන විදිහට ඔයාගේ face එක උඩ පල්ලෙහා හරවලා ඔයාලට ඔයාගේ face එක ඒ විදිහට මොකට හදාගන්න පුළුවන්. කියන්නේ උඩට පල්ලෙහාට කරලා ඔන්න ඔය විදිහට හරියක් වෙන්නකම් ඔයාලට සාමාන්‍යව face එක verified මෙන්න මේ කහ පාට රවුම සම්පූර්ණයෙන්ම කම්පියුටර් එකෙන් පිරෙන්න ඕන කහ පාටේ. හරිද? ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔයාලට එනවා අය train කරන්න. හරිද? හරි ඊට පස්සේ ඒක හරි ගියා. ඊට පස්සේ confirmation information කියලා එනවා. ඔයාගේ විස්තර ටික දාන්න ඉන්නේ. හරි සම්පූර්ණ නම එනවා. ඊට පස්සේ ඔයාගේ birthday එනවා. හරිද? ඊට පස්සේ postal code එක city එක ඔන්න ඔය ටික එනවා.
ඔය ටික දුන්නට පස්සේ ලස්සනට ඔය ටික ඔටෝ ෆිල් වෙනවා. හරිද? ඔටෝ ෆිල් වෙනවා. ඔයාට මොකක් හරි ඩවුට් එකක් තියෙනවා ඒක ක්ලියර් කරන්න හදාගන්න පුළුවන් එක. හරිද? ආයෙ පාලක් පුතන එක හදන්න පුළුවන්. හරිද? මොකක් හරි තිබ්බොත් එහෙම. හරිද? ඔය විදියට වගේ සම්පූර්ණ ෆුල් නේම් එක ඊට පස්සේ 9 2 ඊට පස්සේ ඔයාගේ date of birthday එක. හරිද? ඔයාගේ birthday එක ඔය ටික එන්ටර් කරන්න පුළුවන් ඔයාට. එන්ටර් කරන ඔය ටික හරිනම් ඔයාලට පුළුවන් කන්ටිනියු කියලා දෙන්න. තේරුණාද? කන්ටිනියු දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කෙලින්ම මොකද කන්ටිනියු දෙන්න පුළුවන් ඒක ක්ලියර් නම්. හරිද? ඩබල් චෙක් කරන්න හොඳට ඩබල් චෙක් කරලා කන්ටිනියු දෙන්න. ඊට පස්සේ එනවා go to home page කියලා. හරිද? ඊට පස්සේ go to home page කියන එක ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ ආයෙ පාරක් ඔයාව home page එකට එක්කගෙන යනවා Binance එකේ. හරිද? go to home page වුණාට පස්සේ ඔයා මෙන්න මේ විදිහට Binance එකේ ආයෙ මුල්ම ස්ක්‍රීන් එකට නිකන් එනවා. හරියට ඉතින් ඔයාගේ account එක verified වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ උපරිම කාලයක් යනවා. රයිට්. ඉතින් ඔයාගේ account එක verified වුණා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව account එක verified වෙලා නම් තියෙන්නේ ඔයාට ඒක check කරගන්න පුළුවන්. උඩ තියෙනවා search bar එකක්. අන්නේ search bar එක වම් පැත්තේ තියෙනවා Binance logo එකක් චූටි. රයිට්. අන්නේ minimum Binance චූටි logo එක touch කරගන්න. ඊට පස්සේ ඔයාට open වෙලා මෙන්න මේ වගේ screen එකකට එයි. රයිට්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් account එක මෙන්න මේ විදිහට කොළ පාටින් verified කියලා තියෙනවා. රයිට්. යන මේ විදිහට කොළ පාටින් account එක verified කියලා තිබ්බොත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ account එක වගේ. ඕකේ. හරිද? ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද Binance account කොහොමද bank history ටික add කරගන්නේ. මේකත් එක්ක අපි account එකේ අනිත් දේවල් ටික කොහොමද ඉස්සරහ continue කරන්න කියලා හැමදේම ඒ එපිසෝඩ් වලට මම මේ වීඩියෝ සීරීස් එක හරහා කියලා දෙනවා. රයිට්. ඉතින් අනිවාර්යෙන් එහෙනම් channel එක subscribe කරලා අපිව follow කරලා තියාගන්න. ඉතින් ඔය අද වීඩියෝ එකෙන් අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා වීඩියෝ එක ගැන හොඳ වැරදි අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් හැමෝටම good day.